මේ චීස් කේක් එක හදන්න කලින් කියලා දෙන්න යන්නේ ග්‍රීක් යෝගට් ගෙදර හදන්නේ කොහොමද කිරි ලීටරයකට යෝගට් දෙකක් දාලා. මුලින්ම දීසියක් අරන් කුක්කු ලීටරේ දාලා ලිපේ තියන්න. ලිපේ තියලා ෆෝන් එක අරන් හැම නැතුව හැන්දක් අරන් කූරු ගන්න. හරි හරි. මේ විදිහට පෙළ ටික හැන්දේ ඇලවෙනවා කියන්නේ කුක්කු ටික ඩාන්ස් කරලා ඇති. ඊට පස්සේ සොනික්ගේ මායාවලල බැලන්ස් එකට යටින් තියලා මැටි හැට්ටියට කුක්කු ටික දාලා නිමෙන්න තියන්න. එයාකට පස්සේ තප්පර 10ක් විතර පිච්චෙන්නේ නැතුව ඇඟිල්ල දාගෙන ඉන්න පුළුවන් නම් මේක නිමෙලා ඇති. අක්කලු දෙන නියවතු දාගෙන ඇවිල්ලා ඒක පෙන්වන්නද කොහෙද? එයාත් බොරුවට කිරියකට ඇඟිල්ල ගහගෙන හිටියා. ඔයාලා ගන්න යෝගට් එක පිටිපස්සේ අනිවාර්යෙන් බලන්න යෝගට් කල්චර් කියලා ගහලා තියෙනවද කියලා. ඔය බැක්ටීරියා එක නැති වුණොත් තමයි යෝගට් එක අපේ සෙට් වෙන්නේ නැහැ. මම මේකට යෝගට් දෙකක් ඕන කිව්වට ඇත්තටම ඕනේ කාමරෝස් නැත්නම් යෝගට් හැන්දක් විතර. අනිත් එක ගත්තම නිකන් කන්න. හරි හරි. කිරි පොඩ්ඩක් යෝගට් සාම්පල් එකකට මික්ස් කරලා දාන්න එකපාර බොක් ගාලා අතාරින්න නැතුව. හරි හරි. ඊට පස්සේ සාම්පල් එක කිරි හැට්ටියට දාලා මික්ස් කරා. ඊට පස්සේ පේනක් උඩින් තියලා රෙද්දකින් වහලා රස්නේ තැනකින් තියන්න. පැටක් වහලා තිබ්බට පස්සේ මේක මේ විදිහට ලස්සනට සෙට් වෙනවා. ඊට පස්සේ ඔයාලා පොඩි කාලේ කක්කි දාපු රෙද්දක් කරා යෝගට් එකේකට දාලා ගොට්ටක් ගහලා එක තදට අඹරලා වතුර බේරෙන්න ෆ්‍රිජ් එකේ දාලා දෙන්න පැයක් විතර. 3:28 AM. ඇත්තටම රෙද්ද ඇලවිච්ච ග්‍රීක් යෝගට් එක ගලවනකොට හිතුණා අනේ මේ මගුල කඩින් ගත්තා නම් ඉවරයි කියලා. ඔන්නෝම තමයි ග්‍රීක් යෝගට් හදන්නේ. මේ වීඩියෝ එක දිග වැඩි වෙච්ච හින්දා අර වයිරල් ගිය ග්‍රීක් යෝගට් චීස් කේක් එක හදන වීඩියෝ එක මම ලබන සතියේ දාන්න. බයි.